Hi everyone. After a long time ago, we will meet up again. මට ගොඩක් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි වුණා ගොඩ කාලයකට කලින්. මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අපේ grammatical part එකක් ගැන. grammatical part කියලා කියන්නේ අපි තම tenses එකක්වත් ඉගෙන ගත්තේ නැහැ. අද මම බැලුවා ඔයාලට අපේ English language එකේ තියෙන first tense එක කතා කරන්න. ඒක මොකද්ද? present tense. ඔයාලා දන්නවා ඇති present tense එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් අපි බලමු මෙතන ඉඳන් අපේ tense එක අපි දිගටම continue කරගෙන යමු. හරි. දැන් ළමයි present tense කියන්නේ මොකක්ද? present tense එකක් කියලා කියන්නේ මේ present tense කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා ජීවිතයේදී අපි යම් දෙයක් කරනකොට ඒක අපි කියන්න පාවිච්චි කරන tense එකට තමයි අපි කියන්නේ present tense කියලා. දැන් present tense. එතකොට අපි මේ present tense කියන මේ tense එක අපි අඳුරගන්න අපිට මොකක් හරි ලක්ෂණ තියෙන්න බෑනේ නේද? මේ මම කියන මේ tense එක අයිති present tense වලට කියලා කොහොමද ඔයාලා හරියටම select කරගන්නේ? එතකොට අපිට ඒකට සාමාන්‍යයෙන් අපි මේ tenses වලට අදාළව තියෙනවා time adverbial words කියලා જાතියක්. එතකොට මේ present tense එකෙත් තියෙනවා time adverbial words ටික. ඒ කියන්නේ අපිට present tense එක අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ වචන තියෙනවා නම් අපිට මේක කියන්න පුළුවන් මේක present tense එකේ තමා මේක අයිති කියලා. සාමාන්‍යයෙන් මේ වාක්‍ය generally, normally, usually, often, regularly, එතකොට every day, every month, every year, කියන a lot of words තියෙනවා. අපි සාමාන්‍යයෙන් mainly පාවිච්චි කරන්නේ අපි මෙන්න මේ කියන ටික. එතකොට අපි සාමාන්‍යයෙන් දැන් මේ අපි present tense එක කතා කරද්දී අපි ගමු tense එකක්. අපි tense එකක් through පාඩමට involve වෙමු. මම tense එකක් දෙනවා. අම්මා කඩේට යනවා. කියන්නේ සාමාන්‍යයෙන් අම්මා තමයි කඩේට යන්නේ. හරිද? ඒතර අපි කොහොමද කියන්නේ? My mother goes to shop. නැත්නම් my mother goes to market every day. නැත්නම් my mother goes to market normally. Normally my mother goes to market. නැත්නම් every day my mother goes to market. නැත්නම් usually my mother goes to market. මේ time adverbial කියන tense එක අපිට ඒ කියන්නේ එක එක ඒ ගැලපෙන විදිය අනුව අපිට වාක්‍යයක ඉස්සරහටත් වාක්‍යයක පිටිපස්සටත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් අපි ගත්තා මගේ අම්මා තමා හැමදාම කඩේට යන්නේ සාමාන්‍යයෙන් කියන එක. හරිද? එතකොට මම මේක subject එක විදිහට ගත්ත මොකද්ද? My mother. එතකොට මම මේකේ verb එක විදිහට ගත්තේ go. එතකොට මේ go කියන එක කොහොමද goes උනේ කියලා ඔයගලන්ට මොකක්ද ප්‍රශ්නයක් මෙතනදී එන්න ඕනේ. හරිද? ඒක තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. හරිද? හරි. ළමයි මම අපි ඉගෙන ගත්තා verb කලින් වීඩියෝස් වල අපි ඉගෙන ගත්තා verb ගැන. verb එකක් කියලා කියන්නේ මොකක්ද කියලාත් මම ඔයාලට කියලා දුන්නා. verb එකක් කියලා කියන්නේ action එකක්. අපිට verbs ගොඩාක් තියෙනවා. එතකොට මේ verbs වල එකක් තමයි මේ go කියන්නේ. go කියන්නේ යනවා. එතකොට මේකට කොහොමද es කියන එක එකතු වෙන. goes වෙන්නේ GOES. මොකද මේ GO කියන එකට plus වෙලා es. හරිද? දැන් ඒ වගේම තමයි අපි ඉගෙන ගත්ත කලින් වීඩියෝ වල subject ගත්තපුවාම මේ subject categorize වෙනවා දෙකකට singular and plural. singular වලට අයිති වෙන්නේ මොනවාද? එතකොට අපේ plural වලට අයිති වෙන්නේ මොනවාද කියලා අපි ඉගෙන ගත්තා. එතකොට මේකෙදී අපේ singular වලට අයිති වෙන්නේ මොනවාද? he, she, it කියන ටික තමයි singular වලට අයිති වෙන්නේ. plural වලට I, we, you, they කියන ටික අයිති වෙනවා. එතකොට මේකෙන් එහාට ගියාට පස්සේ mother, father, sister, brother, cousins එතකොට dog, it ඔන්න ඔය කියන හැමෝම අයිති වෙනවා singular category එකට. but ඒගොල්ලන්ට අපිට ගොඩක් අම්මලා කියන්න අපිට mother කියන්න බෑනේ. ඒකේ අගට end එකට අපිට plus s එකතු කරලා mothers කියන්න ඕනේ. එහෙම plural singular කියලා අපිට categorize කරන්න පුළුවන්. එතකොට අපේ වාක්‍යයේ තියෙන්නේ mother
goes to market කියන එකනේ. එතකොට මේ goes උනේ සාමාන්‍යයෙන් අපි මේ present tense වලදී subject එක ගැන ගොඩක් සැලකිල්ලක් දක්වන්න ඕනේ. මොකද subject එක pluralද singularද කියන එක මත තමා අපේ verb එක අපි තියන්නේ. අපේ subject අපේ සාමාන්‍යයෙන් අපේ සබ්ජෙක්ට් එක සිංගියුලර් නම් අපි කියන verb එකට අනිවාර්යෙන් s නැත්නම් es කියන මෙන්න මේ දෙක අනිවාර්යෙන් එකතු කරන්නේ සිංගියුලර් නම් විතරයි. එතකොට අපේ mother කියන්නේ සිංගියුලර් ඒක වචනයි. එතකොට අපි මේ mother කියන එකේ අපේ verb එක වෙන්නේ go නේ. එතකොට අපි මේ go කියන එකට es එකතු කරනවා. මොකද mother singular හින්දා. එතකොට go plus es goes වෙනවා. එතකොට mother goes to market every day. නැත්නම් usually my mother goes to market. Normally my mother goes to market. Like that we can create sentence in the present tense. හරිද? හරි. අපි බලමු plural එකක් අරගෙන. එතකොට plural එකට අපි ගමුකෝ they කියලා. They play cricket. They play cricket. හරිද? They play cricket regularly කියලා කියන්න පුළුවන්. හරිද? they කියන්නේ ඔවුන්. ඒගොල්ලෝ කියද්දී ඒක බහුවචනයි. එතකොට මේ බහුවචන කියන සබ්ජෙක්ට් එකත් එක්ක මම තිබ්බේ play කියලා. හරිද? එතකොට මම play කියලා තිබ්බේ. මට players කියලා තියන්න බෑ. මොකද ඒකේ අන්තිමට මට s එකක් එකතු කරන්න බෑ. ඕගොල්ලෝ එක දැනටමත් දන්නවා ඇයි කියලා. මොකද they කියන්නේ already plural subject එකක් හින්දා. එතකොට අපිට ඒක තියන්න වෙන්නේ they play cricket regularly කියලා තමා අපිට එහෙම තියන්න වෙන්නේ. හරිනේ ළමයි දැන් ඔයගලන්ට යම් කිසි අවබෝධයක් එන්නේ නැති දැන් මේ present tense එකේදී කොහොමද අපි subject එකක් plural නම් කොහොමද තියන්නේ tenses එක singular නම් කොහොමද ඒක අපි create කරන්නේ කියන එක ගැන පොඩි knowledge එකක් ඔයාලට එන්නේ නැති කියලා මම හිතනවා. හරි. දැන් මම යන්න හදන්නේ අපේ මේ tense එකේ main part එකට. මේ main part එක කියලා කිව්වොත් මේ අපි ඉගෙන ගන්නවා අපිට තියෙනවා කොහොම හරි tenses තියෙනවා 8ක් විතර තියෙනවා. ඒ tenses අතරින් first tense එක තමයි present tense. මේ හැම tense එකකම තියෙනවා ළමයි මේ tense එකටම උපකාර කරන helping verb එකක්. මේ helping verb එක නැතුව මේ tenses අපිට පාවිච්චි කරන්න බෑ. හරිද? දැන් මම ඔයාලට කියන්න යන්නේ මොනවාද ඒ helping verb කියලා. අපේ present tense එකේ include වෙන helping verb දෙකක් තියෙනවා do and does. do and does. හොඳට මතක තියාගන්න do and does කොතනද තියෙන්නේ ඒක අනිවාර්යෙන් ඔයාලා හිතන්න ඕනේ ඒක මොකද්ද present tense කියලා. එතකොට ළමයි මම කියන මේ subject දෙකකට කැඩෙනවනේ plural and singular. එතකොට මේ plural කියන කට්ටියත් එක්ක තමයි මේ do කියන helping verb එක එන්නේ. එතකොට මේ singular කියන කට්ටියත් එක්ක තමයි does කියන helping verb එක එන්නේ. හරිද? හරි අපි කලින් පාවිච්චි කරපු අපේ singular and plural tense එකට අපි මේ දෙක ඇඩ් කරලා අපේ පාඩම තව ඉදිරියටත් continue කරගෙන යමු. හරි අපි දැන් බලමු අපේ මේ helping verb එක ඇඩ් කරලා කොහොමද අපේ කලින් sentence එක recreate කරන්න කියලා. My mother goes to market every day. My mother goes to market every day. එතකොට මේ go කියන singular verb එකනේ අපි හදලා තියෙන්නේ goes කියලා හදලා තියෙනවා go goes. but මේකෙදි වෙන්නේ my mother does go to the market every day. මොකද mother කියන්නේ singular හින්දා අපි එකතු කරා does කියන එකෙන් අපි පෙන්눔 කරනවා singular. ඒ වගේම අපේ main verb එකත් අපිට singular ස්වරූපයෙන්ම තියන්න බෑ. මොකද අපි already singular එකක් ස්වරූපයෙන් තියලා තියෙනවා. මොකද does අපි ඒකට පාවිච්චි කරලා තියෙනවා. My mother does go to the market every day. එතකොට අපි සාමාන්‍යයෙන් අපි helping verb එක එක්ක වාක්‍ය ක්‍රියේට් කරනවා නම් අපි අනිවාර්යෙන් අපේ verb එක අපේ main verb එක තියන්නේ ඒ තියෙන ස්වරූපයෙන්මයි. අපි helping verb එක නැතුව ඒ කියන්නේ අපි do does නැතුව අපේ වාක්‍යයක් අපි ක්‍රියේට් කරනවා නම් අපිට singular නම් es s එකතු කරනවා plural නම් සාමාන්‍ය normal විදිහටම අපේ verb එක තියෙනවා. example එකක් විදිහට helping verb එක නැතුව without helping verbs mean you cannot use do and does. okay
do and does කියන මේ helping verb නැතුව කොහොමද අපි වාක්‍යයක් create කරන්නේ? Without helping verbs එක first tense එක my mother goes to market every day and ඒක singular and second sentence එක they play cricket regularly. ඔන්න ඔය වාක්‍ය දෙකේ කියන්නේ අපි ඒක පාවිච්චි කරේ කොහොමද? අපේ helping verbs do does කියන helping verbs නැතුව. එතකොට එහෙම තමයි අපි ඒක create කරන්නේ. එතකොට මේ do does කියන helping verb එකක් include කරලා අපි වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද? එතකොට අපි my mother does go to the market every day. Second sentence එක they do play cricket regularly. දැන් තේරුණානේ ඔයාලට වෙනස? helping verb එකත් එක්ක අපි අපේ වාක්‍ය නිර්මාණය කරනවා නම් අපේ main verb එක තියෙනවනේ. දැන් අම්මා කියන sentence එකට අදාළව අපි ගත්තේ go නේ. එතකොට අපේ කියන මේ main verb එක තියෙන්නේ main verb එකේම ස්වරූපයෙන්. go නම් go කියන ස්වරූපයෙන්ම තමයි තියන්නේ. එතකොට they එකේ verb එක තමයි play නේ. play නම් ඒ play කියන main verb එකේ ස්වරූපයෙන්ම තමයි තියන්නේ. මේ නීතිය තියන්නේ අනිවාර්යෙන් do does කියන helping verb එක use කරලා ඔයාලා වාක්‍ය sentence එක create කරනවා නම් අනිවාර්යෙන් ඔයාගේ main verb එක ඒ තියෙන ස්වරූපයෙන්ම තියලා plural නම් do එකතු කරන්න, singular නම් does එකතු කරන්න. ඔන්න ඔය ටික විතරක් අදට අපි කතා කරමු. මොකද තව ගොඩක් කතා කරොත් මේක ඔයාලට heavy වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ටික අපි අදට practice කරලා I second day එකෙත් අපි තවදුරටත් මේ present tense එක ගැන වාක්‍ය හදලා වාක්‍ය create කරමු. Okay. Just take a break up and we will meet up in the next video with another day. Have a nice day. Goodbye.